කිලෝ එකක් රුපියල් 10000ට 8000ට යන මාළු දැකලා තියෙනවද? ඔන්න එහෙනම් බලා ගන්න මේ ඉන්නේ රත්තරන් මාළුවා. ඉතින් කිලෝ එකක් රුපියල් 8000 10000ට වගේ යනවා මුන්ගේ මිල. ඉතින් බලන්නකෝ මේ ඉන්නේ කෝඩුවා. මෙන්න මේ කෝඩුවා කියන මාළුවා. කුරුල්ලා කිල්ලත් කියනවා. ඉතින් මේ මාළුවා වැදලා තිබ්බේ හම්බන්තට උදේ දාපු මාදලකට. මේ මාළුවෝ ලේසියෙන් වදින්නේ නැහැ. ඉතින් මේ මාළුවෝ වදින්නත් වාසනාව තියෙන්න ඕන. ඔන්න අපේ ෆායි මල්ලි කෝඩුව මාළුව උස්සලා අපිට පෙන්නයි මුගේ බර කොච්චරක් වගේ තියෙනවද කියලා. ඉතින් ඔයාලට ගෙස් කරන්න පුළුවන්ද මේ මාළුව කොච්චර බර ඇති? ඔයාලගේ පැතිවල මේ මාළු කිලෝ එකක් කීයක් යනවද කියලාත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. රත්තරන් මාළුවා කොඩුවා කුරුල්ලා කියලාත් කියනවනේ. කුරුල්ලා කියලාත් කියනවනේ. කිලෝ කීයක් වගේද? කිලෝ 13 14ක් විතර ඇති. 13 14. රත්තරන් මාළුවා වැඩිනේ. මේ වගේ මාළුවෙක් වැදුණා කියන්නේ ඉතින් ජයෙන් ජය තමයි ඉතින්. දවසකට ඇති ඉතින් මේ මාළුවෙක් මේ සයිස් එකේ වැදුණා කියන්නේ. සමහර පැතිවල මේව රංචු පිටින් අහුවෙලා තියෙනවා. නමුත් හම්බුත් නැහැ එහෙම වார்த்தාවක් තිබිලේ නැහැ. අපි ඉස්සරහට බලමු.